බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnam Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Pisuna vācā veramani sikkhapadang samadhiyami Parusā vācā veramani sikkhapadang samadhiyami Sampappalāpā veramani sikkhapadang samadhiyami Niccāngājīvā veramani sikkhapadang samadhiyami Mēti sarana sahitavu Ājīva attamaka sīlaya Mārgapala nivan avabodhaya pisama Hetu veva Vāsana veva Tisaranena saddhiṃ ājīva attamaka sīlaṃ dhammaṃ sādhukaṃ surakkitaṃ katvā Appamādena sampādetabbam Hondai haiyen sadhukara dena Samanta cakkavālesu Atra gaccantu devata Saddhammam munirājassa Sunantu sagga mokkadam Dhamma savana kālo ayam badanta Dhamma savana kālo ayam badanta Dhamma savana kālo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Ida nandati pecca nandati kata punyo bayante nandati
පුඤ්ඤම් මේ කතන්ති නන්දති ධීයෝ නන්දති සුග්ගතිං ගතෝ. හොඳයි මේ ශ්‍රද්ධාවන්ත ඥාති පිරිස ඊතා දුර බැහැර සිට පැමිණියේ යම් කිසි අරමුණක් උදෙසා ඒ හෙට දවසේ පැවැත්වෙන ඒ සාංඝික දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීම සඳහා. ඉතින් ඊට පෙර ආතුව පැවැත්වෙනා වූ ධර්ම දේශනාවට සවන් දීමටයි දැන් සූදානම් වෙන්නේ. ධම්මෝ තිලෝක සරණෝ පරමෝ රසානං ධම්මෝ මහග්ග රතනෝ රතනේසු ලෝකේ ධම්මෝ තිභව දුක්ඛ විනාශ හේතු ධම්මං සමාචරත ජාගරිකානුයුක්තා කියලා අපතථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මයේ පිළිබඳව ධර්මයේ හැසිරීම පිළිබඳව දේශනා කොට වදාළා. ඉතින් ධර්මයේ තිබෙනා වූ උතුම් වටිනාකම තමයි ඒ ගාථාවෙන් සඳහන් වෙන්නේ. ධම්මෝ තිලෝක සරණෝ. තිලෝක කියන්නේ තුන්ලොව. එතකොට මේ තුන් ලෝකෙම සත්‍යයට පිළිසරණ වෙන්නේ මේ ධර්මයයි. ඒ වගේම පරමෝ රසායන රසයන් අතරින් ධර්ම රසය තමයි රසවත්ම තියෙන්නේ. ඒ වගේම ධම්මෝ මහග්ග රතනෝ රතනේසු ලෝකේ මේ ලෝකේ යම්තා රත්නයන් තිබෙනවා නම් ඒ රත්නයන් අතරින් ඊටාම වටිනාම රත්නේ වෙන්නේ ධර්මයයි. ධම්මෝ තිබව දුක්ඛ විනාශ හේතු මේ තුන් භවයේම සිටින සත්‍යයට දුක නැති කරගන්නට හේතු වෙන්නේ ධර්මයයි. ධම්මං සමාචරත ජාගරිකානුයුක්තා. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන්න කොහොමද නිදි වරාගෙන හරි මේ ධර්මයේ හැසිරෙන්න කියලායි කියන්නේ. එතකොට ඒ තරම් වටිනා ධර්මයක් ශ්‍රවණය කිරීමට තමයි දැන් මේ පින්නතුල්ලා විසින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයොත් පිළිබඳව. උන්වහන්සේ අපට ඒක උපමාවකින් තමයි දේශනා කරන්නේ. උපමාව මොකද්ද? නෙළුම් බිලකට උපමා කරලා තමයි ඒ ධර්මය අවබෝධ කරන පිරිස පිළිබඳව දේශනා කළේ. නෙළුම් බිලක ස්වභාවය මොකද්ද? මේ නෙළුම් බිලේ තියෙනවා හිරුවෙලිය පතිත වෙනකොටම විකසිත වෙන නෙළුම් පොහොට්ටු. ඒ වගේම තව දවස් 2-3ක් ගිහිපුවාම හිරෙලිය පතිත වෙනකොටම විකසිත වෙන මල් පොහොට්ටුත් තියෙනවා. තව තිබෙනවා ජලයෙන් මතු පිටට ඇවිල්ලා නැහැ ජලයෙන් යට තියෙන පොහොට්ටුත් තියෙනවා. ඒ වගේම පඳුර මුලම තියෙනවා පොහොට්ටු. හැබැයි ඒව නම් ජලයෙන් මතු පිටට එන්නේ නැහැ. ඒව සමහර වෙලාවට කුණු වෙලා යනවා. සමහර වෙලාවට මාළුවෙක් හෝ ආහාරයට ගන්නවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයෝ පිළිබඳව. පින්නතුනි සමහර අය ඉන්නවා මේ එක දහම් පදයක් ඇහෙනකොටම ධර්මය අවබෝධ කරගන්න අය. ගාථාවක පදයක් දෙකක් ඇහෙනකොටම ධර්මය අවබෝධ කරගන්නවා. පින්නතුල් අහලා තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ නේද? ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජකයා. මේ උපතිස්ස පරිබ්‍රාජකයා යාළුවෙක් හිටියා කෝලිත කියලා. මේ කෝලිත උපතිස්ස කියන මේ යාළුව දෙන්න ගිරජ්‍ය සමජ්ජ කියන සංගීත සංදර්ශනයක් නරඹන්න ගියා. ඒ සංගීත සංදර්ශනය නරඹනකොට මේ දෙන්නට හිත කලකිරුණා. මේ දෙන්න කල්පනා කළා හරියන්නේ නැහැ මේ යන්න ඕන මේ දුක නිවන ක්‍රමයක් හොයාගෙන. දෙන්නම සාකච්ඡා කරා අපි දෙන්න එහෙනම් මේ ගිහි අත්හැරලා පරිබ්‍රාජක කියන්නේ ගිහි අත්හැරලා ඒගොල්ලා තපස් රකින්න විදියට
දෙදෙනාම එදරින් පිටත් වුණා. දෙදෙනාම කතිකාගර ගත්තා. ඉස්සෙල්ලම මේ දහම යම් කෙනෙකුට ලැබුණද යා අනිත් එක්කෙනාටත් ඇවිල්ලා කියන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ දෙන්න මාර්ග දෙක ගමන් කරනකොට මේ උපතිස්ස පරිබ්‍රාජකයට මුණ ගැහුණා අස්සජී මහරහතන් වහන්සේ. පින්නතුල දාන්නවා පස්වග තාපසතුමන්ලා අතර බාලමෙක් වෙන අස්සජී මහරහතන් වහන්සේ. ධර්ම ප්‍රචාරයේ යනවා දැන්. මේ අස්සජී මහරහතන් වහන්සේ දැකලා උපතිස්ස පරිබ්‍රාජකයා පැහැදීමටපත් වුණා. ප්‍රසන්න ඉඳුරන් තියෙන්නේ. බොහොම සංවරයි. ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඇහුවා ඔබතුමාගේ ගුරුවරයා කවුද? මොන වගේ ධර්මයක්ද ඔබ අනුගමනය කරන්නේ කියලා. ඒ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ කියා සිටියා මම එච්චර ධර්මයක් දන්නේ නැහැ. මම මේ ළඟදී පැවිදි වුණේ. හැබැයි මගේ ගුරුවරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් මෙන්න මේ වගේ ධමයක් තමයි කියන්නේ. මොනවද? "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමන." මහා ශ්‍රමණයන් වහන්සේ මෙන්න මේ වගේ අදහසක් තරන්නේ කියලා මේ ගාථාවක් කිව්වා. මේ ගාථාවේ මුලපදය අහනකොටම "යේ ධම්මා හේතුප්පබවා" කියලා අහනකොටම අර උපතිස්ස පරිබ්‍රාජකයා මේ ධම අවබෝධ වුණා. සෝවාන් වුණා. මොකද්ද තේරුම? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම කෙටි කරලා කිව්වේ. හේතුන් නිසා හටගත් යමක් වේද හේතු නැති වෙන විට ඒ ඵලය නැති වෙලා යනවා කියන එක. මෙන්න මේ පදේ පළවෙනි පදේ අහනකොටම සෝවාන් වුණා. ඒ වගේ අය ඉන්නවා හිටිය අය සමහර. ඒ අයට කියනවා උග්ගටි තඥ කියලා. ඔන්න ධම අවබෝධ කරන පළවෙනි පුද්ගලයාගේ ලක්ෂණ. දැන් මේ ගාථාව සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ගිහිල්ලා අර කෝලිත තමන්ගේ යාළුවාට ගිහිල්ලා කිව්වා. කිව්වහම අර කෝලිත පරිබ්‍රාජකය ධම අවබෝධ කරා සෝවාන් වුණා. අන්න ඒ වගේ අයට කියනවා විපටි තඥ පුද්ගලයෝ. ගාථාවක් සම්පූර්ණයෙන් ඇහුවා. එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක් සම්පූර්ණයෙන් අහපුවාම ධර්මය අවබෝධ කරගන්නවා. අර ධම්සක්කයතුන් සූත්‍රය දේශනා කළ අවසන් වුණාම කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මය අවබෝධ කළා සෝවාන් වුණා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම හේතු නිසා යමක් හටගත්තේද හේතු නැති වෙනකොට හේ ඵලයක් නැති වෙනවා කියන්නේ. අන්න ඒ වගේ අයට කියනවා විපටි තඥ කියලා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ධර්මය අවබෝධ කරගන්න. එහෙම ගාථාවක් කියලාත් නැති සූත්‍ර දේශනාවක් කියලාත් නැති. ටිකක් දිග කාලයක් ධර්මය ප්‍රගුණ කරන්නට ඕන. මේ ශාසනයට ඇවිල්ලා අපි හිතමු එක්ක පැවිදි වෙනවා. එහෙම නැත්නම් දීපාසක කෙනෙක් වෙලා හරි හොඳට ධර්මය ඉගෙන ගන්නවා. ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. භාවනා කරනවා. සීල රකින්නවා. මේ විදිහට එයා මේ ජීවිතයේ අවසන් වෙන්නට පෙර ඒ ධර්මයේ හැසිරීම නිසා අන්න එයාටත් හැකියාව ලැබෙනවා මේ ධර්ම අවබෝධ කරගන්න. ඒ වගේ අයට කියනවා නෙය්‍ය කියලා. නෙය්‍ය පුද්ගලයා. තව කෙනෙක් ඉන්නවා එයාට මේ ජීවිතේදී නම් කොහොමවත් බෑ. කොයිතරම් බණ ඇහුවත් භාවනා කරලා සීල රැක්කත් එයාට මේ ජීවිතේදී නම් ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඒ වගේ අයට කියනවා පද පරම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හතර දෙනා අර උපමාවක් අපි කියවනේ අන්න ඒකට ගලපනවා. අර පළවෙනි පුද්ගලයා හරියට අර හිරුවේලිය පතිත වෙනකොටම විකසිත වෙන මලක් වගේ. දහම් පදයක් ඇහෙනකොටම ධර්මය අවබෝධ කරගන්නවා. දෙවෙනි පුද්ගලයා විපටිතඥ පුද්ගලයා හරියට අර දවස් දෙක තුනක් ගිහිල්ලා මල ටිකක් තව පොහොට්ටුව මෝරලා කිරෙලිය වැටෙනකොට විකසිත වෙන මල් වගේ විපටිතඥ පුද්ගලයා. ඒ වගේම අර ජලයෙන් යට තියෙන නෙළුම් පොහොට්ටු ටික කාලයක් ගිහිල්ලා ජලයෙන් මතු පිටට ඇවිල්ලා එතනොත් ටිකක් මල මෝරලා ගියා
පොට්ටුව මෝරලා ගියාට පස්සේ හිරුවෙලිය පතිත වෙනකොට විකසිත වෙනවා. නෙయ్య පුද්ගලයා අනේහා සමානයි. අර පඳුර මුලම තියෙනවනේ අපි කුරු වෙලා යනවා. එහෙම නැත්නම් මාළුවෙක් ආහාරයට ගන්නවා කියලා. අන්න ඒ වගේ අය අපි කිව්වා පොට්ටුවක් තියෙනවා ඒක කුරු වෙලා යනවා. නැත්නම් මාළුවෙක් ආහාරයට ගන්නවා. අන්න පද පරම පුද්ගලයා ඒ වාගේ කිව්වා. ජලයෙන් මතුපිට හිටියා. පිට මේ වාගේ පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අර පද පරම පුද්ගලයාට මේ ජීවිතයේදී ධර්මයක් අවබෝධ කරගන්න බෑ. හැබැයි එයාටත් පුළුවන් පින්නතුනි අර උග්ගටිතඥ විපටිතඥ නෙయ్య කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙමනම් එයා මේ ජීවිතයේදී හොඳට ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන්න ඕන. නේ? එහෙම හැසිරුණාට පස්සේ එයාට ටික කාලය ආත්ම භාව කිහිපයකින් හරි ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ අය ඒ වාගේ සංසාරයේ වගේ පුරුදු කරලා ඇවිල්ලා තමයි අර විදියට දහම් පදයක් ඇහෙනකොටම, ගාථාවක් ඇහෙනකොටම ධර්මය අවබෝධ කරගත්තේ. අන්න එහෙනම් අපි බලන්න ඕන අපි මේකෙන් මොන වගේ තත්යකටද ඉන්නේ කියලා. ඉතින් පදපරමත්ින් පුද්ගලයාටත් හැකියාව තිබෙනවා අර වගේ තත්යකටපත් වෙන්න. ඉතින් ඔය මේ කියා දුන්නේ ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයාට. මේක ඉතින් බලන්න ඕන තමනුත් ඒක තමන්ටත් ගලප ගන්නට ඕන පින්නතුනි. ඉතින් පින්නතුනි මේ අපේ සංසාර ගමන ගැන බැලුවොත් මහා දීර්ඝ සංසාර ගමනක අපි මේ යන්නේ. අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සංසාරයේ කොතනද කෙලවරක් කියලා මගේ මේ බුදු නෙතටවත් පේන්නේ නැහැ කියලා දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මටවත් මේ සංසාරයේ කෙලවරක් දකින්න බෑ කියලා බුදු නෙතටවත්. එහෙමනම් ඒසා මහා දීර්ඝ සංසාර ගමනක තමයි අපි මේ යන්නේ. උන්වහන්සේ අපිට මේකට අවුරුදු ගාණෙන් කියන්න බෑ උන්වහන්සේටත්. ඒ නිසා උන්වහන්සේ අපට ඒකටත් උපමා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරයේ තුල අපි මේ ආපු ගමන තුලදී අපි අම්මා මැරුණ වෙලාවේදී හඬා වැටුණදී ගලා ගිය කඳුළු ධාරාව එකතු කළා නම් මහා සාගරයේ ජලයටත් වැඩි. පියාමල අවස්ථාවේදී හඬා වැටෙද්දී ගලා ගිය කඳුළු ධාරාව එකතු කරා නම් මහා සාගරයේ ජලයටත් වැඩි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර ගමන තුලදී අපට අම්මා නොවෙච්ච තාත්තා නොවෙච්ච සහෝදරයා සහෝදරිය නොවෙච්ච කිසි කෙනෙක් නැහැ. ඥාති නොවෙච්ච කිසි කෙනෙක් නැහැ කිය. එතකොට මේ අපි හැමදෙනා නෑදෑයෝනේ. එක්කෝ කාලෙක අපි අම්මා වෙලා ඉඳි තාත්තා වෙලා නැත්නේ. සහෝදර සහෝදරිය වෙලා ඉඳි ඥාතින් ඔක්කොම මේ සංසාර ගමන. ඥාති නොවෙච්ච කෙනෙක් නැහැ මේ සසර ගමන. මේ සසරේ දීර්ඝ බව බුදුරජාණන් වහන්සේ තවදුරටත් අපට උපමා කරනවා. මේ සංසාර ගමන තුළදී අපි එළුවන් වෙලා දෙලි කැපුණු වාරවලදී අපේ ගලා ගිය ලේ ධාරාව එකතු කළා නම් මහා සාගරයේ ජලයටත් වැඩි. කුකුලන් වෙලා දෙලි කැපුණු වාරවලදී ගලා ගිය ලේ ධාරාව එකතු කරා නම් මහා සාගරයේ ජලයටත් වැඩි. ඒ වගේම හරකුන් වෙලා බැටළුවන් වෙලා ඌරන් වෙලා ඉපදුණු වාරවලදී අපේ බිලි කැපුම් වලට ලක්ුණු වාරවලදී ගලා ගිය ලේ ධාරාව එකතු කරා නම් මහා සාගරයේ ජලයටත් වැඩි. ඉතින් බලන්න කොයි තරම් දීර්ඝ සංසාර ගමනකද අපි මේ යන්නේ. අපි මේක සතුටින් ආපු ගමනක් නෙමෙයි. ලේ කඳුළු හරාගෙන යන ගමනක් නෙමෙයි. දැන් අපි මේ සංසාර ගමන ආපු ගමනේදී
බුදුරු අනන්ත ලෝකේ පහළ වෙලා ඉන්නේ. සද්ධර්මයේ දේශනා කරන්නත් ඇති. හැබැයි අපි තාමත් මේ සසර ගමනේම යෙදිලා ඉන්නවා. සමහර කාලවල අපි අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්නේ. ඒ කාලවලත් ලෝකේ බුදුරු පහළ වෙලා සදහම් වැසි වස්සවන්නේ නැති. උන්වහන්සේලා පිරිනන් පාලා යන්නත්දී ඒ බුද්ධ ශාසනත් අවසන් වෙන්නේ නැති. හැබැයි අපිට ධර්මයක් අහන්න බැරි වුණා. ඇයි? අරූපී බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. අහන්න කනක් නැහැ. ඒ වගේමයි සමහර කාලවලදී අපි අවීච මහ නරකයේ ඉපදිලා අනන්ත දුක් විඳ හිටිය කල්ප ගණන්. ඒ කාලවලදී බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙලා ඒ සත්‍යයට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න ඇති. සත්‍ය සසරින් ඈතර කරවන්නත් ඇති. හැබැයි අපට බණපදයක් අහන්න බැරි වුණා. අවීචියේ ඉපදිලා අපි දුක් විඳා. සමහර කාලවලදී අපි പ്രേත ලෝකවල ඉපදිලා හිටියා. ඒ කාලවල බුදුවරු ලෝක පහළ වුණා. ඒ බුද්ධ ශාසන අවසන් වෙලා ගියා. අපට බණ අහන්න ලැබුණේ නැහැ. සමහර කාලවල අපි තිරිසන් ලෝකවල ඉපදිලා. ඒ කාලවල ලෝකේ බුදුවරු පහළ වුණා. සදහම් වැසි වැස්සුවා. නිවන් මඟ මේකයි කියලා දේශනා කළා. හැබැයි අපිට බණ අහන්න බැරි වුණා. අපි තිරිසන් ලෝකවල ඉපදිලා. සමහර කාලවලට අපි මේ සක්කලින් එහා ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපදිලා ඉන්නේ නැති. ඒ කාලවලත් ලෝකේ බුදුරු පහළ වුණා. ධර්මයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවා. ඒ බුද්ධ ශාසනත් අවසන් වුණා. අපිට බැරි වුණා ධර්මය ශ්‍රවණය කරන්න. ඉතින් සමහර කාලවලට අපි මේ මිනිස් ලෝකෙම ඉපදුනා. බුදුරුත් පහළ වුණා. ධර්මයක් දේශනා කළා. හැබැයි අපි මිසදිටු කුලවල ඉපදිලා අපි අර ධර්මයට නිගා කරමින් හිටියා. අපි ප්‍රමාද වුණා. ඒ බුද්ධ ශාසනත් අවසන් වෙලා යන්නේ ඇති. අපිට අපි ධර්මය අහන්න පෙළඹුණේ නැහැ. සමහර කාලවල අපි මේ ලෝකෙම ඉපදුනා මිනිස් ලෝකෙම. හැබැයි අංග විකල වෙලා, මන්දමානසික වෙලා, රෝගී වෙලා අපි ඉපදිලා ඉති. අපට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් පිහිටක් ලබා ගන්න බැරි වුණා. හැබැයි දැන් හොඳ අවස්ථාවකට අපි පැමිණලා ඉන්නවා. දැන් මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට බුද්ධ ශාසනයක් තියෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා ඉන්නවා. අපට ශ්‍රී සද්ධර්මයේ අහන්නට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඕන තරම් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපිට ආංගපසංග අපි හොඳට ඇතුව අපි ඉපදිලා තියෙනවා. එහෙනම් මේ ලැබුණු අවස්ථාව මේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයත් තරහ පරණ අපි කියපු විදිහට ඒ බුද්ධ ශාසන වියකී ගියා වගේ අවසන් වෙලා ගියා වගේ මේ බුද්ධ ශාසනයත් අවසන් වුණාට පස්සේ අපි පිහිටක් පිළිසරණක් ලබා ගත්තේ නැත්නම් අපිට අපි මහා අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙන්නේ. නැවත බුද්ධ ශාසනයක් කවද ලැබෙයිද කියලා අපිට හිතා ගන්නත් බෑ. එහෙනම් අපි හොඳින් මේ தත්ත්වය තේරුම් ගන්නට ඕන. මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් අපි පිහිටක් පිළිසරණක් ලබා ගන්න. එහෙමනම් පින්නතුනි අද ධර්ම දේශනාවේදී මා පින්නතුල්ලාට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කරන ලද ධර්මය. මේ පින්නතුල දන්න අනාථ පිණ්ඩික සිටුතුමා කිව්වම කවුද කියලානේ? මේ ශාසනයෙන් හිටිය ප්‍රධානම උපාසක.
ධනෙ ඇති මහා ධනවතෙක් නේ. අද දවසේ කියනවා නම් බැංකු කරුවෙක්. බොහෝ ධනෙ තිබුණා. ඉතින් මේ අනේපිලිසිතුමා නිතරම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහින් වන්දනා කරලා එකත් පසෙකට වෙලා වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා ගෘහපතිය මේ ලෝකෙ තියෙනවා ඊතා දුර්ලභ ඊතා යහපත් ඊතා වටිනා ඒ වගේම ප්‍රියමනාප කාරණා හතරක් තියෙනවා. මොනවද කාරණා හතරක් තියෙනවා. ඊ타ම යහපත් ඊතා හොඳයි. හැබැයි දුර්ලභයි. ප්‍රියමනාප කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ කාරණා හතර? බුදුරජාණන් වහන්සේ මේ සිටුතුමාට කියා දෙනවා. පළවෙනි එක කෙනෙක් සිතනවා අනේ මට ධාර්මිකව හරි හම්බ කළා ධනවතෙක් වෙන්න තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියලා. ඒක පළවෙනි කාරණාව. ඒ පුද්ගලයා තවදුරටත් හිතනවා අනේ මම ධනවත් වෙලා මදි. මගේ පවුලේ ඥාතීනුත් මම වගේම ධාර්මිකව හරි හම්බ කළා ධනවතුන් බවට පත් වෙනවා නම් කොයිතරම් වාසනාවක්ද. ඒ වගේම මේ පුද්ගලයා තවදුරටත් හිතනවා මම ධාර්මිකව හරි හම්බ කළා ධනවතෙක් වෙලා මගේ ඥාතීනු දූ දරුවනුත් ඒ විදිහටම ධාර්මිකව හරි හම්බ කළා ධනවත් වෙලා ඒ අය අතරේ දීර්ඝ කාලයක් මට ජීවත් වෙන්න තිබෙනවා නම් දීර්ඝායුෂ වින්දනය කරන්න තිබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියලා යා හිතනවා. ඒක තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය එයා හිතනවා මම මේ විදිහට ධාර්මිකව හරි හම්බ කරලා ධනවත් වෙලා මගේ දූ දරුවෝ ඥාතීනුත් ධාර්මිකව හරි හම්බ කරලා ජීවත් වෙලා ඒ අය අතරේ දීර්ඝ කාලයක් ජීවත් වෙලා මිය පරලොව ගියාට පස්සේ සුගතියේ උපදින්න ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියලා හිතනවා මේ පුද්ගලයා. දැන් ඔන්න කාරණා හතර. පළවෙනි එක මොකද්ද? ධාර්මිකව හරි හම්බ කළා Taman ධනවතෙක් බවට පත් වෙනවා. දෙවෙනි කාරණය Taman විතරක් නෙවෙයි. Tamanගේ දූ දරුවෝ ඥාති ඒ අය ධාර්මිකව හරි හම්බ කළා ධනවතුන් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය දීර්ඝායුෂ වින්දනය කරන්නත් එයා කැමතියි. හතරවෙනි කාරණය දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඥාතින් සමග මිය පරලොව ගියාට පස්සේ දිව්‍ය ලෝකවලක උපදින්න ලැබෙනවා කියන කාරණා හතරයි. දැන් මේ කාරණා හතර අපි ටිකක් බලමු විස්තර කරලා. Taman ධාර්මිකව ධනවත් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා පින්නතුනි අසාධාරණ විදිහට හරි හම්බ කරන්නේ නැහැ. ධාර්මිකවයි හරි හම්බ කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා වෙළඳාම් පහක් නේද? තහනම් කරපු වෙළඳාම් පහක්. මොනවද? මස් පිණිස සතුන් වෙළඳාම් කරන්නේ නැහැ. නේ? අවි ආයුධ වෙළඳාම් කරන්නේ නැහැ. විස ද්‍රව්‍යනේ වස විස වෙළඳාම් කරන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නේ නැහැ. වහල් වෙළඳාම කරන්නේ. ඒ කාරණා පහිනුත් මෙයා ඈත් වෙනවා. ඊළඟට එයා කූට විදියට දැන් එතකොට වෙළඳාම් ව්‍යාපාර කරනකොට කූට විදියට හරි හම්බ කරන්නේ නැහැ. හොරට කිරන්නේ නැහැ, හොරට මනින්නේ නැහැ. ඒ විදියට එයා කිසි කෙනෙකුට අයහපතක් සිදු නොවන විදියට හරි හම්බ කරගන්නවා. හරි හම්බ කරලා එයා ධනවතෙක් බවට පත් වෙනවා.
එතකොට සාධාරණ විදියට තමයි යා හරි හම්බ කරන්නේ. අල්ලස් ගන්නෙ නැහැ, දූෂණ වංචා ඒව කරලා හරි හම්බ කරන්නේ නැහැ. ඉතින් මේක දුර්ලභ කාරණයක්ද? අද ලෝකේ තියෙන්නෙම අසාධාරණ විදියට හරි හම්බ කිරීම. අධාර්මික විදියට හරි හම්බ කිරීම. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේකට දුර්ලභ කාරණයක් කෙනෙකුට මෙහෙම හිතෙනවා නම් ඒක දුර්ලභ කාරණයක්. සමහරව හිතනවා කොහොම හරි මොනවා හරි කරලානේ මොනවා හරි කරලා ධනවත් වුණත් කොච්චර හොඳ කියලා එහෙම හිතලා ධනවත් වෙන්න බලනවා. අර විදියට හිතනවා නම් ධාර්මිකව හරි හම්බ කළා සාධාරණ විදියට ජීවත් වෙලා ධනවතෙක් වෙන්න තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියන එක දුර්ලභ කාරණාවක්. පළවෙනි කාරණාව. දෙවෙනි එක තමන්ගේ පවුලේ දූ දරුවනු තමන්ගේ ඥාතීනු ධාර්මිකව හරි හම්බ කළා ධනවතුන් බවට පත් වෙනවා නම් කොයිතරම් හොඳද කියන කාරණය. එතකොට තමන් ධනවත් වෙලා තමන් විතරක් මේ සමාජයේ වැජෙන්න බලන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ අනේ මගේ දරුවෝ ටිකත් ධාර්මිකවම හරි හම්බ කළා මම වගේම ධනවත් වෙනවනම් අනේ මගේ ලොකු තාත්තගේ දරුවෝ ටික ඒ වගේම ධාර්මිකව හරි හම්බ කළා ධනවත් වෙනවනම් මගේ ලොකු අම්මගේ දරුවෝ ටික ධාර්මිකව හරි හම්බ කළා ධනවත් වෙනවනම් නැන්දම්මගේ මාමගේ පුංචි අම්මගේ බාප්පගේ දරුවෝ ටිකක් මම වගේම ධනවත් වෙලා සාධාරණව හරි හම්බ කළා ධනවත් වෙනවා නම් කොයි තරම් හොඳද? දැන් මේක දුර්ලභ කාරණයක්ද? එහෙම හිතන එක දුර්ලභ කාරණයක් අද. හැමදෙනාම කැමති වෙන්නේ නැහැ එහෙම. හැමදෙනාම එහෙම කැමති වෙන්නේ නැහැ. අනිත් අය පොහොසත් වෙනවා. අන්න ඒක නිසා මෙන්න මේ හිතන එකත් එහෙම දුර්ලභ කාරණයක් ඒකත්. එතකොට තුන්වෙනි කාරණේ එයා කැමති වෙන්නේ දීර්ඝායුෂයෙන් දින බොහෝ කල් ජීවත් වෙන්න තමන්ගේ ඥාතීන් සමග. ඉතින් අපි දකින සමහර වෙලාවට කෙනෙක් හොඳට හරි හම්බ කරනවා ධාර්මිකව හරි හම්බ කරනවා. අසාධාරණ විදියට නැතුව සාධාරණ විදියට ධාර්මිකව හරි හම්බ කළා මෙයා දැන් ධනවත් භාවයට පත් වෙලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට එයාට මොනවා හරි දෙයකින් එයාගේ මරණය සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙනවනේ. අන්න ඒ විදිහට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අරක දුර්ලභ කාරණයක් මේ විදිහට හරි හම්බ කළ ධනවත් වෙලා දීර්ඝ කාලයක් තමන්ගේ ඥාතීන් සමග එකට ජීවත් වෙන්න ලැබෙනවා නම් දීර්ඝ කාලයක් කියන එක ඒක දුර්ලභ කාරණයක්. අනිත් කාරණය මරණින් මතු දෙව්ලොව ඉපදීම. ඉතින් හැමදෙනාම කැමති එකටනේ මිය ගියාට පස්සේ සතර අපායේ උපදින්නේ නැතුව දිව්‍ය ලෝකෙක ඉපදින්න තියෙනවා කොහොමද? ඒකත් දුර්ලභ කාරණාවක්. හැමදෙනාටම එහෙම හිතෙන්නේ නැහැ. ඕවා බොරු කියනවා. කොහේද දිව්‍ය ලෝක තියෙන්නේ? කොහේද සතර අපාය කියන එකක් තියෙන්නේ? ඒව සලකන්නේ නැන්නේ. එහෙම හිතනවා. හැබැයි අරම හිතන එක නම් දුර්ලභ කාරණයක්. දැන් මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අර සිටුතුමාට කියනවා ගෘහපතිය මෙන්න මේ වාසනාවන්ත කරුණු හතර ඉෂ්ට සිද්ධ කරගන්න තවත් කාරණා හතරක් තියෙනවා තමන් ඒක පුරුදු පුහුණු කරන්නට ඕන. එතකොට අර හිතපු කාරණා හතර ඉෂ්ට කරගන්න නම් තවත් කාරණා හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද මේ කාරණා හතර? සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය. මොනවද මේ කියන්නේ? සම්පත්තිය කියන්නේ ශ්‍රද්ධා සම්පත්තිය. ශ්‍රද්ධාව
අර කරුණු හතර ඉෂ්ට සිද්ධ කරගන්න නම් අපිට ශ්‍රද්ධාවකුත් තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද පින්නතුනි? අපි දන්නවා තෙරුවන් කෙරෙහි පැහැදීම කියලා අපි දන්නවානේ. තෙරුවන් කෙරෙහි පැහැදීම කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පැහැදෙනවා. ආර්ය මහා සංඝරුවන කෙරෙහි පැහැදෙනවානේ. මේකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඉතින් අපි පැහැදෙන්නේ කොහොමද කෙනෙක් පිළිබඳව? එයාගේ තියෙන ಗುಣ ටිකක් දකින්න ඕනේ. හොඳ ಗುಣ ටිකක් තිබුණොත් නේ පැහැදෙන්නේ. කෙනෙක් යමකට පැහැදෙන්නේ ඒකේ හොඳ යහපත් දේ තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි පැහැදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ අවබෝධ කරගෙන. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි පැහැදෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්නට ඕන. අපි පොඩි කාලේ ඉඳන්ම අපි ওই බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා හැම වෙලේම. ඉස්කෝලේ යන කාලේ කිව්වා දැනුත් ඉතින් හැමතැනම හැම අවස්ථාවක වගේ කියනවානේ. ගෙවල් වලදී කියනවානේ. බුදුන් වහන්සේ කොටත් කියනවා. දැන් ඔබ හොඳට තේරුම් අරගෙන දැනගෙනද කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙනද ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ පිහිටක් පිළිසරණක් ඉල්ලනවනේ. ඉතින් ගුණ දැනගෙනද ධර්මයේ ගැන ගුණ දැනගෙනද ආරි මහා සංඝරුවනේ ගුණ දැනගෙනද. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වොත් මොනවද? බුදුරජාණන් වහන්සේ අරහං වනසේකනේ. සම්මා සම්බුද්ධ වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝක විදූ වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක. ඔය ගුණ නමේනේ අපි අර ඉතිපිසෝ ගාථාවේ තියෙන්නේ. ඔය ගුණ නමනේ. දැන් ඔබගෙන් කවුරු හරි ඇහුවොත් ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ? පුළුවන්ද කියන්න? බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ ඇයි? එක ගුණයක් කියන්න. කාරණා පහක් නිසා අරහං කියනවා. එකක් කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ? සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණසේක. කෙලෙස් සතුරන් පෙරදවූසේක. සංසාර චක්‍රයාගේ අර සිඳලූසේක. ආමිෂ ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. රහසින්වත් පවු නොකළසේක. ඔන්න අරහං කියනකොට තේරෙනවා. ඔය වාගේ තමයි සම්මා සම්බුද්ධ කියන කොටත් ඒකටත් තියෙනවා අර්ථ. දැන් මේව නොදැන අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාව කොච්චර කිව්වත් මල් පහන් පූජා කරත් කොච්චර මල් පහන් පූජා කළා කිව්වත් මේකේ තේරුම දන්නේ නැත්නම් ඒක නාම මාත්‍රයි. ඒක වැඩක් නැහැ. පිළිටක් ලැබෙන්නේ නැහැ. ඒක නිකන් නාම මාත්‍ර විදිහට කියවගෙන යනවා. ශ්‍රද්ධාවටපත් වෙන්න නම් ඇයි අරහං කියන්නේ කියලා. ගාථාව කියනකොට ඒ ಗುಣපද 9 කියවෙනකොටම Tamanට හිතට එන්න ඕන. මේ නිසා තමයි මෙහෙම අරහං කියන්නේ. මේ නිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. මේ නිසා තමයි විද්‍යාචරණ සම්පන්න කියන්නේ කියලා ඔය ಗುಣ 9 හොඳට දැනගන්නට ඕන. ඔන්න ශ්‍රද්ධාවට එන්න නම් ඕවා තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව නෑ එම දන්නේ නැත්තම්. ඒව දැනගෙනනේ අපි වන්දනා කරන්නට ඕන. ඒ වගේම ශ්‍රී සද්ධර්මයක්. සද්ධර්මයේ තියෙනෝනේ ಗುಣ අර ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දීත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේිතබ්බෝ ඉන්නෝයි කියලානේ. ඇයි ස්වාක්ඛාත කියන්නේ ධර්මයේ?
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ සාක්ඛාත වනසේ. ඇයි සාක්ඛාත කියන්නේ? දැනගෙන නිහඬව ඉන්නවද? ඇයි සාක්ඛාත කියන්නේ? දහම් පාසල් යන ළමයි ඉන්නවනේ. මේ දරුවන්ට තමයි මම මේ වැඩි ධර්ම දේශනා යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ ධමයක් මේක. කිසි කෙනෙකුට එකතු කරන්නත් බෑ, කිසි කෙනෙකුට අඩු කරන්නත් බෑ යමක්. ඒ ධර්මයට එකතු කරන්න දෙයක්වත් නෑ, අඩු කරන්න දෙයක්වත් නෑ. මනාකොට දේශනා කරපු ධමයක්. ඒ වගේම තමයි අනිත් කාරණාත් නේ ඒ විපස්සෝපනයිකෝ පච්චත්තයි. ඔන්න ධර්මයේ ගුණ ටිකක් හරියට දැනගන්න ඕනේ. ධම්මං සරණං ගාච්ඡාම කිව්වට ධර්මයේ පිහිට ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවයි තියෙන්නේ මේ නිකම් ධර්මය ගැන කිව්වා. ඒ වගේම ආර්ය මහා සංඝරුවන කියන්නේ මේ වගේ පිරිසක්. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ. මේ විදිහට ඇයි කියන්නේ? ಗುಣ 9ක් තියෙනවා. ඒවා ಗುಣ වශයෙන් දැනගන්නට ඕන. දැනගෙන තමයි අපි සරණ යන්න ඕන. එහෙම සරණ නොගියොත් අපට පිහිටක් ලැබෙන්නේ නැහැ. අපි එහෙනම් නාම මාත්‍රික බෞද්ධයෝ වෙලා හරියන්නේ නැහැ. අපි හොඳ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් වෙන්න ඕන. ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධාව තියෙනවනේ ආකාරවතී ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව කියලා. මුලක් නැති ශ්‍රද්ධාවල් තියෙනවා. ඒව දන්නේ නැහැ. ওই බුදු ප්‍රජානන වහන්සේ ගුණ දන්නේ නැහැ. ওই නිකන් ඉතින් අමූලික ශ්‍රද්ධාව. මුලක් නැහැ ඒකට. ආකාරවතී ශ්‍රද්ධාව කියන එක ටිකෙන් ටික දියුණු වෙනවා, වැඩි වෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දා බීජං කියලා. මේක බීජයක් වගේ දින්නතුනි. අපි හැම කරන පිනකටම මුල් වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්තම් අපිට අපි පින් කරන්නේ නැහැ. ශ්‍රද්ධාව තමයි හැම දෙයකම මුල් වෙන්නේ. සද්දාය තරති යෝගං. මේ ශ්‍රද්ධාවන්තයා තමයි මේ සංසාර ඕගේ තරණය කරන්නේ. ඕගේ කියන්නේ සැඩපහර. සැඩපහර නේ. සංසාරේ කියන්නේ මේ සැඩපහරකට අහු වෙලා මේ යන්නේ. අපි යන්නේ සැඩපහරකට අහු වෙලා. මෙන්න මේ සැඩපහරෙන් මිදෙන්නේ කවුද? ශ්‍රද්ධාවන්තයා. එහෙමනම් අපි ශ්‍රද්ධාවටපත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් දැනගෙන සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරුවනගේ ගුණ වශයෙන් දැනගෙන සරණ යන්න ඕන. එහෙමනම් ඔන්න සද්ධාව අපිට ටික ටික දියුණු කරගෙන අවසානයේ අපිට නිවන් දකින්නත් හේතු වෙන්නේ මේ ශ්‍රද්ධාවමයි. මේ ශාසනයට කෙනෙක් ඇතුළු වෙන්නේ මේ ශ්‍රද්ධාවෙන්මයි. එහෙනම් ඒක සම්පත්තියක් පිටතුනි. ඒක සම්පත්තියක්. ශ්‍රද්ධා සම්පදා. ශ්‍රද්ධාව සම්පත්තිය. අර මුලින් කියපු කාරණා හතර ඒ විදිහට විශ්ලේෂ කරන්න ඔන්න ශ්‍රද්ධාව එක කාරණයක් තමයි. එතකොට ශ්‍රද්ධාවටපත් වෙච්ච කෙනෙක් අධාර්මික කටයුතු කරනවද? නෑ නේ. එයා ශ්‍රද්ධාවටපත් වෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රී සද්ධර්මයේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම නේ ඇතිනේ. එහෙනම් අර විදිහට අධාර්මික වෙන්නේ නෑ. ඒක නිසා ධාර්මික වෙනවා යා. ඔන්න ඒක නිසා ශ්‍රද්ධාව සම්පත්තියක් වෙනවා අපිට දියුණු වෙන්න. දෙවෙනි කාරණාව සීල සම්පදා. සීලය. සීලය කියන්නේ මොකද්ද? කාය වාචානං සමෝදානං සීලං. කාය වචනය සංවර කර ගැනීම. කයෙන් කරන අකුසල් වලින් මිදෙනවා. වචනයෙන් කරන අකුසල වලින් වැළකෙනවා නේ. කාය වචනය සංවර කර ගැනීමට අපි සීලය කියනවා. අපේ මේ ගිහි පින්නතුල්ලාට තියෙන පංච සීලයනේ. පංච සීලය. පොහොය දවස්වලට මේ උපෝසථාංග සීලය, ඒ වගේම ගහට දස සීලය වගේ ඒවට යන්න පුළුවන්. ගිහි පින්නතුන්ට තියෙන නිති පංච සීලය. පංච සීලය. ඒක හරි ප්‍රමාණවත්. තෙරුවන් සරණ ගිහිල්ලා පංච සීලය සමාදන් වෙලා තමයි මේ ශාසනය ඉදිරියට යන්නේ. පංච සීලය කිව්වා මේ පින්නතුලා දානවා නේද?
ප්‍රාණඝාතයෙන් වැළකීම, නේද? සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, ඒ වගේම බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. පංචශීලය. බොහොම වටිනා සීලයක් මේ පංචශීලය. එතකොට පින්නතුනේ පංචශීලයේ තියෙන ආනිසංස තියෙනවා. මොනවාද ආනිසංස? මේ සීලතාවට තියෙන ආනිසංස සීලතා ධනවත් වෙනවා. සීලතා ධනවත් වෙනවා. ඒ වගේම සීලතා කීර්තියටපත් වෙනවා. එයාගේ හොඳ නම පැතිරෙනවා හැමතැනම. ඕනම පිරිසක් මැදකට ගිහිල්ලා නොබිය කතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම එයා මරණයටපත් වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ. එයා මරණයෙන් පස්සේ සුගතිය උපදිනවා. මේවා තමයි සීලේ ආනිසංස. සීල් රකින්න එයාගේ තියෙන ආනිසංස. දැන් බලන්න අපි මුලින් කියපු අර කාරණා හතරට මේව කොයි විදිහට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ධනවත් වෙනවා කියනවනේ. පංචශීල ආරක්ෂා කරනවා නම් ධනවත් වෙනවා කියනවා. කොහොමද ධනවත් වෙන්නේ? එයා හොරකම් කරන්නේ නැහනේ. හැබැයි ධනවත් වෙනවා. කාමයේ වර්ධව ඇසිරෙන්නේ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ. දැන් මේවා කරන්නේ නැති නිසා එයා ධනවත් වෙනවා පින්නතුනේ. හරි හම්බ කරගත්තු දේවල් සාධාරණ හරි හම්බ කරගත්තු දේවල් එයා ආරක්ෂා වෙනවා මේ නිසා පින්නතුනේ. සුරාව දුරාචාරයට යොමු කරන්නේ නැහැ හම්බ කරන දේ. එයා ඒව ආරක්ෂා කරගන්නවා. අන්න එතකොට ධනවත් වෙනවා එයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචශීලය කඩා ගන්න පුද්ගලයා තමන්ගේ දියුණුවේ මුල විනාශ කරගත්තා කියනවා. තමන්ගේ දියුණුවේ මුල විනාශ කරගන්නවා පංචශීල කඩා ගන්න එක. එයා දියුණුවටපත් වෙන්නේ නැහැ. එතකොට මොනවද විපාක බලමු පංචශීලයේ ආරක්ෂා කරගන්න නැත්නම් විපාක. දැන් එයා සතුන් මරනවා. සතුන් මරණ කෙනාට තියෙන විපාකය මොකද්ද? අල්පායුෂ්කයි. මේ අඩු වයසෙන් මේ යන්නේ යයි. දැන් අර අපි මුලින් කතා කරේ දීර්ඝායුෂ විඳින්න ඕනේ කියලා නේද? එහෙනම් එයා සතුන් මැරීමෙන් වැළකීම නිසා එයාට දීර්ඝායුෂ ලැබෙනවා. එතකොට සතුන් මරණ කෙනාගේ ආයුෂ අඩු වෙනවා. ඊළඟට හොරකම් කරන කෙනානේ. හොරකම් කරන කෙනාගේ පින්නතුනි ඒකේ ආදීනේ තමයි එයාගේ භවභෝග විනාශ වෙනවා. සමහර වෙලාවට ධනය හම්බ කරලා රැස් කර ගන්න මොකක් හරි ක්‍රමයකින් එයාගේ ධනෙ විනාශ වෙලා යනවා. අර හොරකම් කිරීමේ විපාකයක් හැටියට. ඊළඟට කාමයේ වර්ධවා හැසිරෙනවා. මොකද්ද විපාකය? එයාට බොහෝ සතුරන් දී වෙනවා. බොහෝ සතුරන් දී. ඒ වගේම එයා බොරු කියනවා. බොරු කියන කෙනාට වෙනතුනේ අභූත චෝදනා එනවා. Taman නොකලපු දේවල් වලට චෝදනා විදින්න වෙනවා. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. මොකද තියෙන අකුසලයේ? මානසික ප්‍රශ්න. මන්ද මානසික වෙනවා, උම්මත්තක වෙනවා. එතකොට මේ සීලයත් අර බලපානවා අර කාරණා පහට බොහෝසෙයි. ඒ සීලයත්. ඉතින් ඊළඟ කාරණේ මොකද්ද? ඡාග සම්පදා. ඡාග සම්පදා. ඡාග කියන්නේ පරිත්‍යාගය, දානය කියන්නේ. දැන් අපි හෙට දවසේ ඒ දානයක් තමයි දෙන්නේ. එතකොට දානය කියන එක පරිත්‍යාගයකට එනවා. පරිත්‍යාග කරනවා කියන්නේ ආකාර දෙකකට පරිත්‍යාග කරනවා. අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කරනවා, පූජා බුද්ධියෙන් පරිත්‍යාග කරනවා. කෙනෙකුගේ දුකටපත් වෙච්ච කෙනෙකුට අපි අපේ නිකන් අපිට කරුණාවක් ඉපදිලා අපිට අනුග්‍රහයක් වශයෙන් අපි යාට මොනවා හරි උදව් කරනවා. ඒක අනුග්‍රහ බුද්ධිය කරන්නේ. එයා පින්පව් ගැන සිතලා නෙවෙයි ඒක කරන්නේ. හැබැයි අපි බෞද්ධයෝ නම්
කර්මඵල විශ්වාස කරගෙන පූජා බුද්ධියෙන් තමයි දන් දෙන්නේ. පරිත්‍යාග කරන්නේ නේ. පූජා බුද්ධියෙන්. මේවා දන් දුන්නා මේ විදිහට ආනිසංස ලැබෙනවානේ. කර්මඵල විශ්වාස කරගෙන දෙනවා යා දාන. ඒකට කියනවා පූජා බුද්ධියෙන් දෙනවා කියලා. ඉතින් දන් දෙනකොටත් පින්නතුණි හොඳම දේ තමයි දෙන්න ඕනේ. කෙනෙකුට දෙනවා නම් තමන්ගේ ගෙදරට කවුරු හරි නැති බැරි කෙනෙක් ඇවිල්ලා යමක් ඉල්ලුවොත් අර පාවිච්චි කරන්න බැරි තමන් එපා කරලා පැත්තකට දාපු දෙයක් දෙන්න එපා කවදාවත්. දුන්නොත් මොකද වෙන්නේ? සංසාරේ තමන්ටත් ලැබෙන්නේ මේ විසි කරන දේවල්. විසි කරන දේවල් තමයි. අහක දාන දේවල් හම්බෙන්නේ. ඇයි තමන් දුන්නේ අහක දාන දෙයක් නේ. හොඳ දෙයක්ම දෙන්න ඕන. තමන්ට තියෙන හොඳ දෙයම දෙන්න ඕන. දානේ ස්වභාවය එතකොට. ඉතින් දානය ගැන මේ පින්නතුලාට හෙට දවසේ දාන ආනිසංස ගෝසේ අහන්නට ලැබෙයි. ඉතින් ඒක නිසා අපි මේ පින්නතුල බෞද්ධ වැඩිට දානය ගැන හොඳට දන්නවා ආනිසංස දන්නවා. ඒක නිසා අපි දන් දුන්නොත් තමයි අපට ලැබෙන්නේ. භවභෝග සම්පත් ලැබෙන්නේ දානය නිසා. එතකොට අර මුලින් කියපු කාරණා හතරට බොහෝසේ උපකාර වෙනවා. අපි පෙර ජීවිතවල දන් දීලා තිබුණා නම් අපි මොනවා හරි ව්‍යාපාරයක් ආරම්භ කළත් ඒක දියුණු වෙලා යනවා. පෙර ජීවිතයේ දන් දීලා තියෙනවා. බලා ඉඳී දියුණු වෙනවා සමහර අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දෙන පුද්ගලයන් 3 දෙනෙක් ගැන. එයින් එක්කෙනෙක් තමයි දානපති කියන යා. එයා හොඳ දේවල්මයි දන් දෙන්නේ. තමන් මේ කන බොන විදියට දෙන්නේ නැහැ. එයා දෙනකොට හොඳම දේවල් තෝරලා දෙනවා. වෙන කෙනෙකුට මොනවා හරි දෙනවා නම් ආහාර විතරක් නෙවෙයි වෙන දෙයක් දෙනවා නම් එයා හොඳ දෙයක් තමයි දෙන්නේ. එයාට ලැබෙන්නේ හොඳම දේවල්මයි. ඒ දානීය ආනිසංස දෙනකොට. හොඳයි දානීය ගැන ඒ ඇති ආනිසංස. ඊළඟට පින්නතුනි ප්‍රඥා සම්පත්තිය. දැන් අපි කාරණා කීයක් කිව්වද? 3ක් කිව්වා නේද? පළවෙනි එක මොකද්ද? සද්ධා සම්පත්තිය. දෙවෙනි එක සීල සම්පත්තිය. තුන්වෙනි එක ඡාග සම්පත්තිය. මේ මොනවටද මේ සම්පත්තිය ගැන අපි කතා කරන්නේ? ධාර්මිකව හරි හම්බ කළ පොහොසත් වේ. තමන්ගේ දූ දරුවෝ ඥාතීනුත් ධාර්මිකව හම්බ වෙලා පොහොසත් වෙනවා දකින්න. ඒ තමනුත් පොහොසත් වෙලා ඥාතීනුත් පොහොසත් වෙලා ඒ අයතර දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ. එහෙම දීර්ඝ කාලයක් ජීවත් වෙලා මිය පරලොව ගිහින සුගතියේ උපදින. ඔන්න ඔය ටික ඉෂ්ට කරගන්න තමයි මේ කාරණා හතර අපි කියන්නේ. එතකොට හතරවෙනි කාරණාව අපි කිව්වේ පඤ්ඤා සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. එතකොට මොකද්ද මේ ප්‍රඥා සම්පත්තිය කියන්නේ? පින්නතුනි අපේ මේ සැපය, කීර්තිය මේ විනාශ වෙලා යන කරුණු පහක් තියෙනවා. අපි තුල කරුණු පහක් තියෙනවා. දැන් අපි අපේ හිතේ යහපත ගැනත් අපි හිතන්නට ඕනේ. හිතේ යහපත ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් අපේ මේ සැපේ කීර්තිය නැති වෙලා යන කාරණා පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද පළවෙනි කාරණාව? පින්නතුනි අපි තුල තියෙනවා අවිජ්ජා විෂම ලෝභය කියලා එකක්. අවිජ්ජා විෂම ලෝභය. මොකක්ද මේ? අනුන්ගේ සැපට දැකලා ඒක Tamanට අත්පත් කරගන්න තියෙනවා හොඳයි කියලා හිතනවා. දැන් මෙහෙම අනුන්ගේ සැපට Tamanට අයිති කරගන්න. මෙන්න මෙහෙම හිතන නිසා එයාට කළ යුතු දේවල් කරන්න අමතක වෙනවා. කළ යුතු දේ නෙමෙයි කරන්නේ නොකළ යුතු දේ කරනවා. මෙන්න මෙහෙම අදහසක් ආපුවා. අනුන්ගේ දේ Tamanට අත්පත් කර ගැනීමයි විෂම ලෝභය. දැන් අපේ ගම්වල තියෙනවනේ ඔය තමන්ගේ ඉඩමේ මායිම් වැට වෙනස් කරගන්න බලනවනේ. අල්ලපු ඉඩමේ කෙන ටික දවසකට ගමෙන් පිට වෙලා ගියොත් ඔන්න එනකොට ඉඩමේ වැට වෙනස් වෙලා. වැට වෙනස් වෙලා. ඒ මොකද්ද මේ? අනුන්ගේ දෙයක් අල්ල ගන්න, තමන්ට කරගන්න නේ. ඔය පුංචි උදාහරණයක්. ඉතින් මොකද වෙන්නේ මේකෙන්? මිනිමරා ගන්නවනේ. වැට කරන්න. අනුන්ගේ දෙයට තමන්ට අත්පත් කරගන්න විෂම ලෝභය. ওই වගේ තමයි අනිත් ඒකට
අනුන්ගේ සැපත ඉවසන්නේ නැහැ. ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඒකට ඊර්ෂ්‍යා කරනවා. අරය හොඳ ලස්සනට ඉන්නවා. මට නෑනේ එහෙම ඉන්න. සැපතට ඊර්ෂ්‍යා කරලා එහෙම. ඒක Tamanට ලබා ගන්න උත්සාහ කරනවා. එතකොට කළ යුතු දේ නෙවෙයි කරන්නේ, නොකළ යුතු දේමයි කරන්නේ. ඊළඟට තව අනිත් කාරණාවක් තියෙනවා. මොකද්ද? අපිට තරහ තියෙනවා අපේ හිතේ. නේ? ක්‍රෝධය තියෙනවා, තරහ තියෙනවා. මේ තරහ නිසා මේකත් අපේ හිතට එන ක්ලේශයක් කියලා අපි හිතන්නවා. මේ තරහ නිසා මොකද වෙන්නේ? අපේ දියුණුවට බාධාවක් ඒකනේ. ද්වේෂය. ද්වේෂය ආපුවාම අපි කළ යුතු දේ නෙමෙයි කරන්නේ, නොකළ යුතු දේ කරන්නේ. අන්න මේක අපේ හිතට ආපුවාම අපි මේක මට විනාශයට හේතුවක් කියලා ඒ තරහ තමන්ගේ හිතෙන් ඈත් කරගන්නවා. ඊළඟට තවත් එකක් තියෙනවා පින්නතුනි, නිදිමත ගතිය අපට එනවා හරියට. නිදිමත ගතිය එනවා. මේ නිදිමත ගතිය ආපුවාම මොකද වෙන්නේ? අපි හැමතිස්සෙම බලන්නේ නිින්දට වැටෙන්නේ නේ. ගෙදර ඔය වැඩපොළ ටික හරියට කරගන්නේ නැහැ, රැකියාවට හරියට යන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාරයක් කියනවනේ ඒකට වෙලාවට යන්නේ නැහැ. බලන්නෙම නිදා ගන්න. අවස්ථාවක් එනවා නිදා ගන්න. දුර ගමනක් යන්න තියෙනවනම් හෙට මට දුර ගමනක් යන්න තියෙනවා කියලා අද වැඩිපුර ටිකක් නිදා ගන්න. ගමන ගිහිල්ලා ඇවිල්ලා අද හරි මහන්සි දුර ගමනක් ගියා නේද? ඇවිල්ලා ඒ තව ටිකක් වැඩිපුර නිදා ගන්නවා නේ. මොකක් හරි හේතුවක් ටිකක් වැඩිපුර ආහාරයක් ගත්තා නම් අද ටිකක් වැඩිපුර කෑම කෑවා අද නම් නිදිමත ටිකක් නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්නවා. ආහාරයක් හරියට ලැබුණ නැත්නම් අද මට ඉතර හරි ආහාරයක් නැහැ නේ ටිකක් නිදා ගන්න ඕනේ කියලා. එක එක හේතු හදාගෙන නිදි. මේකත් පින්නතුනි අපේ හිතට එන මහා ක්ලේශයක්. දියුණුවට බාධාවක් ඒක. අනේක ආපුවමත් අපි ඒකත් අපේ හිතෙන් වළක්වනවා. වීරයෙන් තමයි මේක කරන්නේ. වීරයෙන් ඒකෙන් වළකින්නට ඕන. ඊළඟට අනිත් කාරණේ අපේ හිත විසිරීමක් වෙනවා අපේ හිතේ. අපි නිතරම අපේ හිත විසිරෙනවනම් අපිට සංවරකමකුත් ඇති වෙන්නේ වික්ෂිප්තභාවයෙන් අපි ඉන්නේ. එහෙම හිටියාමත් මොකද වෙන්නේ? අපේ හිත විසිරෙනවා හරියට වැඩක් කරගන්න බෑ. ඒ හිත විසිරෙනකොට කල්පනා කරන්න ඕනේ මේක නම් මට යහපතට වෙන දෙයක් නෙවෙයි, මේක මගේ හිතේ ඇති ක්ලේශයක් කියලා. ඒ හිතේ විසිරීම නවත්ත ගන්නවා. විසිරෙන්න දෙන්නේ නැතුව, වික්ෂිප්තභාවයටපත් වෙන්නේ නැතුව පවත් ගන්නවා. ඊළඟට අපිට සැක ඇති වෙනවා පින්නතුනි. අපි මොනවා හරි කරන්න ගියත් ඒක කරත් හරියන්නේ නැහැ, මේක කරත් හරියන්නේ නැහැ. ඔව කරාට හරියන්නේ නැහැ. හැම එකක්ම සැකයෙන්මයි බලන්නේ. Taman පටන් ගත්ත දෙයක් හරියාකාරව කරගෙන යන්නේ නැහැ, සැකයි. මේකත් මේ සැකේ කියන එකත් කෙලෙසයක්. ඒකත් අපේ දියුණුවට බාධාවක්. ඉතින් දැන් බලන්න පින්නතුනි අපි කියපු කාරණා ඒ පහ. මෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කාරණා පහෙන්. ඒ කියන්නේ මොනවද කාරණා පහ? අභිජ්ජාවනේ විෂම ලෝභය, අනුන්ගේ දෙයට ආසා කිරීම. ඒ වගේම ද්වේෂය, තරහ. ඒ වගේම තින මිදේ කියන්නේ නිදිමත ගතිය. ඒ ඊළඟට සිතේ නොසන්සුන් භාවය, සිත විසිරීම, නොසන්සුන්කම. ඊළඟට සැකය. මෙන්න මේ කාරණා පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ කරුණු පහ තමන්ගෙන් ඈත් කරගත්තා නම් එයා ප්‍රඥාවන්තයෙක් කියලා. එයා හරිමඟ යන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය ප්‍රඥාව ගැන, ප්‍රඥා සම්පත්තිය ගැන. එතකොට පින්නතුනි මේ හතර බලන්න අර මුලින් කියපු කාරණා හතරට කොහොමද සම්බන්ධ වෙලා ඒ මුලින් කියපු කාරණා හතර ඉස්සෙහිද්ද වෙන්නේ කොහොමද ඒ කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ධර්මය අහන්නේ කියන එකේ තේරුමත් ඒකයි. මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ ගැන විමසන්න ඕනේ. නේ? ධර්මයේ විමසලා Tamanට ගලප ගන්න ඕනේ. Tamanගෙනුත් මේ වැරදි වෙනවද කියලා. අඩුපාඩු වෙනවද කියලා Tamanටත් ගලපන්න ඕනේ.
එතකොට තමයි ධර්මයේ හැසිරීම හරියාකාරව සිද්ධ වෙන්නේ. දැන් අර අපි මුලින් සඳහන් කරපු කාරණා 4. Taman ධනවත් වීම සාධාරණව හම්බ කළා. ඥාතීන් සාධාරණව හම්බ කළ ජීවත් වීම. ඒ වගේම දීර්ඝායුෂ වින්දනය කිරීම. මේ මරණින් මතු දෙව්ලොව ඉපදීම. මේ කාරණා 4ට අර කාරණා 4 තමයි අපිට පුරුදු කරන්න කියන්නේ. සීලය සිල්වත් වෙන්න. ශ්‍රද්ධාවටපත් වෙන්න සීලවත් වෙන්න. දාන දෙන්න. ඒ වගේම ප්‍රඥාවෙන් කටයුතු කරන්න නුවණ දියුණු කරගන්න. දැන් එතකොට මෙන්න මේ පුද්ගලයෙක් මෙන්න මේ කාරණා 4 තමන්ගේ ජීවිතයට එකතු කරගෙන එයා සල්ලි හම්බ කරගන්නවා. හොඳට එයාගේ ව්‍යාපාර දියුණු කරගන්නවා. එයා දියුණු වෙනවා. දියුණු වුණාට පස්සේ එයා කරන දේවල් මොනවද? එයා බලි පහක් දෙනවා පින්නත. ඥාති බලි දෙනවා. ඥාතීන්ට සංග්‍රහ කරනවා. දූ දරුවන්ට සංග්‍රහ කරනවා. තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරනවා. ඒ වගේම එයා ඥාති බලි තමයි ඒවට කියන්නේ. ඥාතීන්ට සංග්‍රහ කිරීම. ඊළඟට පුබ්බ පේත බලි කියලා එකක් කරනවා. මියගිය ඥාතීන්ට සලකනවා. දන් දෙනවා, පින් අනුමෝදන් කරනවා මේ වගේ. පුබ්බ පේතයි. ඊළඟට පින්නතුනි එයා ආගන්තුක බලි කියලා ආගන්තුකව තමන්ගේ ගෙදරට එනවා නම් කවුරු හරි ඒ අයට සලකනවා. හොඳින් සලකනවා. ඒ වගේමයි රාජ බලි කියලා එකක් තියෙනවා. රජයට යම් කිසි දෙයක් ගෙවන්න තියෙනවා නම්, බදු ගෙවන්න තියෙනවා, වෙනම හරි රජයට ගෙවන්න තියෙනවා නම් ඒව හරියාකාරව වංචා කරන්නේ නැහැ. බදු වංචා කරන්නේ නැහැ. තමන් රජයට මොනවා හරි ගෙවන්න තියෙනවා නම් ඒකත් හරියාකාරව ඉෂ්ට සිද්ධ කරනවා. අවසන් දේවතා බලි එයා දෙවියන්ටත් පුද පූජා පවත්වනවා. පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ධම්මග හැසිරෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටත් එයා නිතර දන් දෙනවා. මේ විදිහට තමනුත් දියුණු වෙලා අර විදිහට කරනවා දන් දීමේ ආනිසංස. එතකොට දීර්ඝායුෂක් ලැබෙනවා. මෙයා එතකොට දීර්ඝ කාලයක් ජීවත් වෙලා මරණයටපත් වෙන්නේ එතකොට මුලා වෙලා නෙමෙයි සීකල්පනාවෙන් මරණයටපත් වෙනවා. එයා කරපු හොඳ පුණ්‍ය කර්මයන් සිහිපත් කරගන්නත් පුළුවන්. එයා සුගතියේ උපදිනවා ඒ හේතු නිසා. එතකොට මේ සූත්‍ර මේ කාරණා ටිකෙන් මොකක්ද කියන්නේ? දෙව්ලොවට යන පාර තමයි මේ කියලා දෙන්නේ. දෙව්ලොවට යන පාර. ඉදනන්දති පෙච්චනන්දති කත පුඤ්ඤෝ උභයත්තනන්ති. ඉදනන්දති මෙලව සතුටු වෙනවා. පෙච්චනන්දති පරලොව සතුටු වෙනවා. කත පුඤ්ඤෝ උභයත්තනන්දති පින් කළ කෙනා දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති දීයෝ නන්දති සුග්ගතින් ගතේ සුගතියට ගිහිල්ලා බලනවා මම මේ දිව්‍ය ලෝකයේ මේ මට විමානයක් පහළ වෙලා තියෙනවා. කොහොමද මට මේ විමානය පහළ වුනේ? එයා බලනවා මේ මිනිස් ලෝකේ ඉන්න කාලේදී එයා කරපු කුසලයක් නිසා මේ කුසල් කරපු නිසා තමයි මට මෙහෙම සැප ලැබුණේ කියලා. එයා කල්පනා කරනවා මම මගේ මිනිස් ජීවිතය මම වැරදි මාර්ගයට ගෙනිච්චේ නෑ. මම හරි පාරෙමයි ගියේ. මට ඒ නිසා තමයි මේ විදියට දිව්‍ය සම්පත් ලැබුණේ කියලා එයා සතුටටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. පින්කල කෙනා දෙලොවම සතුටු වෙනවා. පව් කරපු එක්කෙනා කොහොමද? ඉද පෙච්චති තප්ප පෙච්චති පාපකාරී උභයත්ත පෙච්චති පාපම් මේ කතන්ති පෙච්චති භීයෝ පෙච්චති දුක්ගතින් ගතෝ. පව් කරේගෙන දුගතියට යනවා. දුගතියට ගත. එයා මෙලවත් තැවෙනවා, පරලොවත් තැවෙනවා, දෙලොවම තැවෙනවා. දුගතියට ගියාම ඔය പ്രേත ලෝකයේ එහෙම ඉපදුනාම Tamanට දකින්න පුළුවන් මම මේ പ്രേත ලෝකයේ ඉපදුනේ මොන හේතුවක් නිසාද කියලා. ඉතින් പ്രേත ලෝකෙ ගිහපුවා අය බලනවා මොකද මම මේ විදිහට දුක් විඳින්නේ. එහෙන් බැලුවාම එයාට පේනවා Taman පෙර ජීවිතයේ කරපු අකුසල කර්ම. නිරේ ගියාම නන්නකොට නම් මේ අපිට නිරේදී නම් මතක් කරලා දෙනවා.
මේ වැරදි කළා නේද කියලානේ. යම රජුරෝ මතක් කරනවා නිරේට ගිහිපුවා මේ වැරද්ද ඔබ කරා නේද? ඒක ඔබගේ තාත්තා කරපු දේකුත් නෙවෙයි අම්මා කරපු දේකුත් නෙවෙයි සහෝදරයා සහෝදරිය කරපු දේකුත් නෙවෙයි නුඹම කරකපත්තු දේ උඹට මේ විපාකයේ හිමි වෙනවා කියලා දානවා ඒ විපාකය. ඉතින් අර පව් කරපු කෙනා දෙලවම තැවෙනවා. එහෙනම් දැන් මේ පින්නතුල්ලා මේ ආපු ධර්මයට අනුව මොකද කල්පනා කරන්නට ඕනේ? අපි මේ ලෝකේ අපේ ජීවිතය සාර්ථක කරගන්නට ඕනේ. ඒ වාගේ මේ ලෝකේ ධාර්මිකව හරි හම්බ කරලා ධනවත් වෙලා බොහෝ කාලයක් තමන්ගේ ඥාතීන් අතර ජීවත් වෙලා ඥාතීන් උපෝසත් වෙලා ඥාතීන් අතර දීර්ඝ කාලයක් ජීවත් වෙලා මරණින් මත්තේ දෙව්ලොව උපදින්නට දෙව්ලොව ඉපදිලා පින්නතුනේ මේ බුද්ධ ශාසනය මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් මේ භයානක සංසාරයෙන් අත් මිදෙන්නට මේ සියලු දෙනාටම මේ දහම් කාරණා ටික හේතු උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. එහෙමනම් ධර්ම දේශනාව අපි මෙතකින් සමාප්ත කරනවා. දැන් අපි දෙවියන්ට මේකේ ඥාතිට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාවකං. චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. අපි දෙතෙරුවන් කමා කරගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාපතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාපතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාමික. කායේන වාචා චිත්තේන පමාදේන මයාපතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. සාදු කියන්නේ. හොඳයි මේ ශ්‍රද්ධාවන්ත ඥාතීන් අද දවසේ මේ ක්‍රැස්ුණා. අපටත් බොහොම සතුටට කාරණයක් ඒක. ඉතින් මම බලාපොරොත්තු වුණාටත් වැඩි පිරිසක් සහභාගී වුණා. ඉතින් අපි මේ කුමක් කරබයාද මේ සම්බන්ධ වුනේ? මීට වසර 50කට පෙර මිය පරලොව ගිය මගේ පියාණන් මේ ඔබගේ සීයා නේ සීයලා තාත්තලා නේ සීයලා ඒ වගේම වසර 24කට පෙර මිය පරලොව ගිය මගේ මෑණියා මේ දරුවන්ගේ ආච්චි නේ ඒ වගේම අපේ ලොකු අක්කා මෙයාලගේ ලොකු අම්මා නැන්දම්මා නේ ඊළඟට අපේ ලොකු අයියා ලොකු තාත්තනේ මේ කට්ටිය දරුවන්ට ලොකු තාත්තා වෙනවා මාමා වෙනවා. ඒ වගේම අපේ අමරදාස අයියානේ අමරදාස අයියා මේ අයට බාප්පලා වෙනවා සමහර අයට මාමලා වෙනවා. ඊළඟට අපේ ගුණදාස අයියා බාප්පලා වෙන මේ අයට මාමලා වෙනවා. ඊළඟට අපේ ආර්යවංශ අයියා
බාප්පල වෙනවා මාමල වෙනවා. ඊළඟට අපේ කොඹල ලොකු මස්සෙනා කියලා අපි කියන්නේ පියසේනයි. මේ අයටත් මාමල බාප්පල වෙනවානේ. ඒ වගේම ඊයාරේ ධර්මසේනයි අපේ මස්සෙන අනිත් මස්සෙන. මේ අයටත් ඥාති මාමල වෙනවා බාප්පල. ඒ වගේමයි තවත් උපාසකම්ම කෙනෙක් ඉන්නවා. ඒ උපාසකම්මත් මේ ඉලයි සිහිපත් කරනවා. මිය පරලොව ගිහිල්ලා අපේ පවුලේ ප්‍රධාන කට්ටිය තමයි. ඉතින් අන්න මේ 10 දෙනා අරමුණු කරගෙන තමයි මේ පින්කම සංවිධානය කරන්නේ. ඉතින් අපි මේ සියලු දෙනාම රැස් කරගත්තා පුණ්‍ය සම්භාරයක් ධර්ම දේශනාවකට සවන් දී. සිල්ලතුන් බවට පත් වෙනවා. ඉතින් අපි මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වීමෙන් එයාගේ පරලොව ජීවිත සුවපත් කරගනිත්වා. යම් කිසි අභාවී ස්ථානවල ඇඳී සිටිනවා නම් එයින් අත් මිදෙත්වා. ඊතා ඉක්මන් භවයකදීම උතුම් මහා මහණිවරින් සැනසීම ලබත්වා කියලා සාදු කියමු. ඒ වාගේම මේ පින්න තුලා නමින් මිය පරලෝකයේ තම ඥාතීන් ඉන්නවා. ඒ සියලුම ඥාතීනොත් අපි මේ අවස්ථාවේදී මේ සිදු කරගත්තා වූ පුණ්‍ය ධර්මයෙන් අපි ඒ අයට අනුමෝදන් කරමු. ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. අභවිස්ථානවල ඇදී සිටිනවා නම් එයින් අත්මි දේවා. ඊතා ඉක්මන් භවයකදී උතුම් මහා මහණිවරින් සැනසීම ලබත්වා කියලා සාදු කියනවා. හොඳයි. එහෙමනම් අපි මේ පින්නතුලාට ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවතන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti යමිනාතේ සමිඤ්ඤතු. සුවපත් වෙත්වා. සාදු සාදු අනුමෝදන්. සාදු අනුමෝදිතබ්බං. කමාමි කමිතබ්බං. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. අමා මහ නිවනින් සැනසීම පිණිස මේ සියලු දෙනාටම හේතු වාසනා වේවා.